ළමයි. ඉතින් කොහොමද ඔයාලට? අද අපි ගියේ නිව්සීලන්ත වල තියෙන ලස්සනම පාක් එකක් බලන්න. ඒ තමයි ෂේක්ස්පියර් රීජනල් පාක් එක. මේ තමයි ෂේක්ස්පියර් රීජනල් පාක් එකේ එන්ට්‍රන්ස් එක. ඉතින් මෙතන අපිට බලන්න අවශ්‍ය හැම තොරතුරක්ම සඳහන් වෙලා තිබුණා. අපිත් පළවෙනි පාරට මේ පාක් එකට ආපු නිසා අපිත් විස්තර ටිකක් බැලුවා මෙතන ඉඳලා. ඇත්තටම මේ පාක් එකෙන් ඇතුළට එනකොටම අපේ හිතට මාරම නිස්කලංක භාවයක් දැනුණා. ඉතින් ළමයි ස්වභාව සෞන්දර්යය අත්විඳින්න වගේම වීඩියෝස් ගන්න, ෆොටෝස් ගන්න ලස්සනම ලොකේෂන් තියෙන තැනක් තමයි මේ ෂේක්ස්පියර් රීජනල් පාක් එක කියන්නේ. දැන් අපි යන්න හදන්නේ මේ පාක් එකේ තියෙන පුංචි දෙයල්ලක් බලන්න. ඉතින් මේ තමයි ඒ පුංචි දෙයල්ල. මේ දවස්වල වැස්ස අඩු නිසා වතුර නම් ටිකක් අඩු වෙලා තමයි තිබුණේ. හැබැයි මාරම ලස්සන වීව් එකක් තියෙනවා. ඉතින් අපි මේ පුංචි දෙයල්ල ළඟ ඉඳලා ලස්සන වීඩියෝස්, ෆොටෝස් ටිකක් ගත්තා. ඉතින් අපි ඊළඟට තව ලස්සන තැනකට ගියා. ඒ තැන හරියට ලංකාවේ රිවර්ස්ටන් වගේ. පාරක පැත්තේ ගස්වල මල් පිපිලා තිබුණා. ඒ වගේම තමයි අපිට එක එක විදිහේ කුරුල්ලුණු දැක ගන්න හම්බුණා. මේ බලන්න ඉතින් පරිසරයේ තියෙන ලස්සන. ඉතින් මේ වගේ පරිසරයේ ලස්සන තැන් බල අපි තවත් ඉස්සරහට ඇවිදගෙන ගියා. ඉතින් අපි මේ විදිහට ඇවිදගෙන යනකොට අපිට මේ වගේ තැනකුත් දකින්න හම්බුණා. මේතන මොකද්ද කියන්නම් අපි දන්නේ නැහැ. හැබැයි ලස්සනට කූඩාරමක් වගේ හදලා තිබුණා. මෙතෙන්ට යන්න මම නම් ටිකක් බය හිතුණා. හැබැයි හබී නම් එතනට ගිහිල්ලා බැලුවා. ඉතින් අපි ඇවිදගෙන යනකොට ඊළඟට අපි ආවේ මෙන්න මේ වගේ ලස්සන තැනකට. ඉතින් යාළුවනේ අපි ওই විදිහට ඊළඟට ඇවිදගෙන ගියේ ෆොටෝ ෆ්‍රේම් ඒරියා එකට. එතනත් මාරම ලස්සන වීව් එකක් තමයි තියෙන්නේ. අපි එතන ඉඳලා ෆොටෝස් ටිකක් ගන්න අමතක කරෙත් නැහැ. ඒ විතරක් නෙවෙයි මෙතෙන්ට ආවම අපිට දෙපැත්තෙම මොහොත බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් හවස් වුණ නිසා අපි ඊළඟට ගියේ ටේ හරෝලි බේ එකට. ඒකේ වීඩියෝ එකත් අපි ඊළඟට ඔයාලට අරගෙන එන්නම්. ඉතින් ඔයාලත් මෙතනට ඇවිල්ලා මේ පරිසරයේ සුන්දරත්වය විඳ ගන්න.